උණගලාවේර රජමහා විහාරය හිඟුරක්ගොඩට කිලෝමීටර් 6ක් දකුණින් සහ පොළොන්නරුවට කිලෝමීටර් 7ක් උතුරින් පිහිටා ඇත. ඒ අනුරාධපුර යුගයේ මුල් යුගයට ඇයි සැලකෙන විහාර සංකීර්ණ හා නටබුන් සහිත පෞරාණික ස්ථානයකි. මෙම ස්තූපය පොළොන්නරුවෙන් පිටත දෙවන විශාලතම ස්තූපය වේ. ස්තූපය මීටර් 30ක් උස අතර මෙම ස්තූපය ඉදිකර ඇත්තේ හුණු බදාමෙන් බවත් එම බදාම තට්ටුව කොතරම් ඝනකමකින් යුක්තදයත් එකල එය හුණුගල් වෙහෙර ලෙසින් හැඳින්වූ බවත් පසුව එය උණගලා වෙහෙර ලෙස හැඳින්වූ බවත් ජනප්‍රවාදයේ සඳහන් වේ. වෙනත් මූලාශ්‍ර සඳහන් වන්නේ ස්තූපය තැනීමේදී ගල් නොමැතිවීම නිසා එම ස්තූපය පසුව ඌණගල් වෙහෙර ලෙසත් පසු උණගලා වෙහෙර ලෙසත් නම් වූ බවයි. දුටුගැමුණු රජ දවස මෙම ප්‍රදේශය හැඳින්වුවේ ජයබිම යනුවෙන්. පසුව කිස්තු වර්ෂ 7 වන සියවසේදී මෙම ස්ථානයෙන් ස්තූපයක් ඉදිකර ඇති අතර එය ජයබිම වෙහෙර ලෙස හඳුන්වනු ලැබිණි. චෛත්‍යයේ උතුරු හා දකුණු දෙපස වාහල්කඩ දෙකක්ද බටහිර දෙසින් නටබුන් වූ පිළිමකයක්ද නැගෙනහිර දෙසින් නිස්සංක මල්ල රජු විසින් කරන ලද ස්තූපයකට ආකෘතියක්ද දක්නට ඇත. හතරවන දප්පුල රජුගේ පාලන සමයේදී මෙම විහාරය හඳුන්වනු ලැබුණේ පුවාරම් රජමහා විහාරය යනුවෙනි. මෙම විහාරස්ථානයේ රිටිගල ආරාමයට අනුබද්ධව පැවතුණු බවට මූලාශ්‍ර ඇත. එකල මෙම විහාරස්ථානයේ පිහිටි භූමිය හැඳින්වූයේ හිඟිනිවැල්ල යනුවෙනි. පසු මෙම ආරාම සංකීර්ණයේ පළමු පරාක්‍රම බහු රජු විසින් ප්‍රතිසංස්කරණය කරන ලද අතර මෙම ආරාම සංකීර්ණයේ මහා විහාර සම්ප්‍රදායට අනුව ස්තූපය කේන්ද්‍ර කරගනිමින් ඉදිකර ඇත. ආරාම සංකීර්ණයට ඇත් නටබුන් වූ ගොඩනැගිලි ස්තූපයාවට අදට දක්නට ඇත. මෙහි වාර්ෂික අරලියමල් පූජා කිරීමේ උත්සවය හෙවත් අරලියමල් පූජාව යනුවෙන් ප්‍රථම වරට අරලියමල් පූජා කිරීමේ උත්සවයක්ද 1995 වසරේදී ආරම්භ වී ඇත.